වගේම අදත් ඔයාලට අලුත් පාඩමක් ගෙනාව. දැන් මේ දවස්වල මේ දේශපාලන ලෝකයේ ලොකු කතා බහක් තියෙනවා, තරඟයක් තියෙනවා. මේ ඉන්දියාවේ ගිහිල්ලා ඉන්ටර්විව් දෙන්න, සම්මුඛ සාකච්ඡා කරන්න. ඉතින් දැන් එක වතාවකදී අපේ විජිත හේරත් මැතිතුමා ඊට පස්සේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් අලුත්ම එක්කෙනා තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ මොවුන්ගේ මේ සම්මුඛ සාකච්ඡා මාධ්‍ය උනේ ඉංග්‍රීසි. ඉතින් අපි අද බලමු කොහොමද මේ නාමල් රාජපක්ෂ මහත්මයා මේ සම්මුඛ සාකච්ඡාවට මුහුණ දුන්නේ කියලා. හරි. Of Sri Lanka. How do you see it now in hindsight? Do you believe that this was a brazen war of aggression, illegal to sink a ship which was clearly not involved in the conflict off the coast of Sri Lanka? Right. මේ හැමෝටම තියෙන ගැටලුව මොකද්ද? මේ හැමෝටම තියෙන ගැටලුව තමයි අර අයිරිෂ් නෞකාව පිළිබඳ තියෙන ගැටලුව තමයි මේ හැමෝම එක එක්කෙනා ගෙන්න එක එක කෝණ වලින් අහන්නේ. දැන් මෙයා අහනවා how do you see it now in hindsight? දැන් මේ ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙයා ගැන පොඩ විස්තරයක් ගියා මම ඒක නැතුව මේ දවන්නේ. අහනවා ඔබ කොහොමද මේ වේදිකා පිටුපස්සේ ඉඳගෙන මේක දිහා හයින්සයිට් කියන්නේ පිටුපසින් බලන්නේ කොහොමද මේ සිද්ධිය ගැන? මේ අපේ මුහුදු සීමාව ආසන්නයේදී මේ අයිරිෂ් නෞකාවට අර ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළා විනාශ කරපු එක. Do you believe ඔබ විශ්වාස කරනවා that this was a brazen war of aggression? මේක නින්දිත ක්‍රියාවක් කියලා. මේ තියෙන මේ යුද්ධයේ තියෙන aggression කියලා කියන්නේ නිකන් අර එක එක්කෙනා මේක අපින aggressive විදියට කියන්නේ අර නොහොඹිනා විදියට. එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම මේ හිතුමතයට කරන මේ යුද්ධයේ එක කොටසක් කියලා. ඒ වගේම illegal to sink a ship. නීති විරෝධී නේද? නැවක් ගිල්වන එක which was clearly not involved in the conflict of the coast of Sri ලංකාවේ මුහුදු සීමාවට ආසන්නයේ කිසිම යුද්ධයට කිසිම අදාළත්වයක් නැති මේ නැව ගිල්ලවපු එක සාධාරණයිද? එහෙම නැත්නම් මේකේ නීතිමය නීතියට පටහැනි නේද කියලා මහින්ද රාජපක්ෂ නෙවෙයි නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් දැන් අහනවා. දැන් මේක ටිකක් හිතාමතා උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්නේ. අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. Sri Lanka. Well, I mean, it's a question of Indian Ocean identity because Indian Ocean is known to be a safe zone, and that's one of the main reasons why global trade takes place mostly from our part of the world. So now there's a precedent. There's a precedent of a submarine attack on a foreign vessel. Whether it's a legal question or whether it's ethical, academics and politicians can debate for many years. But හරි. මෙයා කියනවා දැන් මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දෙන්නේ නැතුව ටික වටෙන් ගොඩෙන් ගිහලා තමයි උත්තර දෙන්න හදන්නේ. මොකද මේක බරපතල ප්‍රශ්නයක් නිසා. Well, I mean it's a question of Indian Ocean identity. මෙයා කියනවා මේක ඇවිල්ලා ඉන්දියානු සාගරයේ තියෙන අපි කියනවා identity. කියන්නේ ඒකේ තියෙන සිංහලෙන් කියන අපි නිකන් identity එකක් කියලා කියන්නේ අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක්. නේද? Because Indian Ocean is known to be a safe zone, and that's one of the main reasons why the global trade take place most from our part of the world. මේ ඉන්දියානු සාගර කලාපය කියලා කියන්නේ be safe zone එකක්. ඒ කියන්නේ ආරක්ෂිත කලාපයක්. මොකටද? ඒ නිසාම තමයි that is the main reason. ඒක තමයි ප්‍රධානම හේතුව. මේ ගොඩක් global trade take place. කියන්නේ මේ ගෝලීය වෙළඳාම් කටයුතු අපේ මුහුදු කලාපයේ ආශ්‍රයෙන් කරගෙන යන්න ප්‍රධාන හේතුව ඒකයි. So ඒ නිසා now there is a precedent. දැන් මේකට පොඩි තර්ජනයක් පොඩි අනවශ්‍ය ක්‍රියාකාරකමක් තර්ජනයක් වෙලා තියෙනවා. There is a precedent of a submarine attack. එතකොට මේ submarine attack එකක මේ සිදුවීම on a foreign vessel. විදේශීය නැවකට යාත්‍රාවකට vessel කියලා කියන යාත්‍රාව කියලා ගන්න පුළුවන් foreign කියන්නේ විදේශීය මේ සිදුවීම නිසා දැන් පොඩි ගැටලුවක් මේ අපේ කලාපයට ඇති වෙලා තියෙනවා. Whether it is a legal question or whether it is ethical academics මේක
කියන්නේ නීතිමය ගැටලුවක් හෝ වේවා ethical එහෙම නැත්නම් මේක අපි කියන්නේ අර ethical කියලා කියන්නේ කියන්නේ මොකද අර වෙන හැදියාව පිළිබඳ එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් ඒ වගේ මොනවා වුණත් academics and politicians ඒ කියලා කියන්නේ උගත් අය උගතුන් දේශපාලනඥයන් මේගොල්ලෝ can debate for many years මේ ගැන දැන් අවුරුදු ගණනාවක් කතා කරાવી කියලා ඔහු කියනවා. එතකොට බලමු මාධ්‍යවේදියා මොකද කියන්නේ කියලා. Something that we must take into consideration is there is a precedent. There is a precedent in Indian Ocean where a foreign vessel been attacked. As I said, whether the action is right or wrong is to be debated. ඔව්. මාධ්‍යවේදියා කියන්නේ ඉස්සෙල් තමයි මේ එයාගේ උත්තරේ තව ඉතිරි කොටස. Something that we must take into our consideration is there is a precedent. අපි දැන් අපේ අවධානයට consideration කියලා කියන්නේ අවධානයට යොමු කර යුතු තවත් කාරණයක් තමයි මේකේ දැන් මේ වගේ සිදුවීමක් සිදු වෙලා තියෙනවානේ. There is a precedent in Indian Ocean where a foreign vessel been attacked. අර කතාවමයි කියන්නේ විදේශීය නැවකට ප්‍රහාරයක් එල්ල කරලා තිබීම. As I said මම ඉස්සෙල්ලා කියපු විදිහට whether the action is right or wrong මේ ක්‍රියාව හරි වුණත් වැරදි වුණත් is to be debated. මේක සංවාදිතයි. එහෙම නැත්නම් විවාදාත්මකයි කියලා ඔහු කියනවා. No, don't debate it. You tell us where you stand. Is it illegal? Is it unethical that a US submarine torpedoes an Iranian ship which was doing peaceful exercises off Visakhapatnam just off the coast of Sri Lanka in the exclusive economic zone? මෙයා කියනවා මෙහෙම අර නිවේදකයා කියනවා no නෑ එහෙම නෙවෙයි. Yeah, don't debate it. මේක විවාද කරන්න අවශ්‍ය නැහැ, සංවාද කරන්න අවශ්‍ය නැහැ. You tell us. ඔය අපිට කියන්න where you stand. ඔබ කියන්නේ ඔබේ මතය කුමක්ද කියලා. Where you stand කියන්නේ ඔබේ මතය කුමක්ද? ඔබ මේක නීත්‍යානුකූලයි කියනවද නීත්‍යානුකූල නැහැ කියනවද? ඔබ කියන්නේ මොකක්ද? Is it illegal? මේක නීත්‍යානුකූල නැද්ද? නීති විරෝධීද? Is it unethical? මේක මේ අපි කියලා කියන්නේ unethical කියලා කියන්නේ කිසිම අර හැදියාවක් නැති හිම වැඩක් නේද? That a US submarine torpedoes at an Iranian ship. මේ torpedo එකක් ආශ්‍රයෙන් ඉරානු නැවකට මේ පහර දීම US ඇමරිකාව විසින් was doing peacefully exercises of Visakhapatnam just off the coast of Sri Lanka in the exclusive economic zone. දැන් එතකොට අපි දන්න මේ නැව ඇත්තටම අර විශාඛපට්ටනම මෙහි තිබුණා යුද ඩිස්ප්ලේ එකක්. කියන්නේ එයාලගේ පොඩි යුදමය වැඩමුළුවක් තිබුණා. ඒකේ වැඩමුළුව ඉරලා මේගොල්ලෝ කිසිම මේ කාටවත් කරදරයක් නැතුව යමින් ගමන් තියෙන එක තමයි කිව්වේ peaceful exercise. මේක සාමකාමී peaceful කියන්නේ සාමකාමී වැඩමුළුවක් ඉවර වෙලා නාවික වැඩමුළුවක් ඉවරලා යද්දී තමයි මේකට ශ්‍රී ලංකාව ආසන්නයේ තිබුණු මේ අපි කියන මේකට මේ අනන්‍ය ආර්ථික කලාපය කියලා ඒ කලාපය exclusive economic zone එකේදී ප්‍රහාරයක් එල්ල කිරීම. There was a dialogue in 2011 with India, Sri Lanka and Maldives, which initiated looking at MDA, maritime domain awareness, in our part of the region, and it was unfortunately slowed down at one point, and now I'm sure the countries are looking at establishing the secretariat of MDA or the Colombo Security Council in our part of the world. And yes, I personally believe India has a major role to play as a great power and as a country which has the capacity to do so. But again, it comes to the question of morality, and I believe the region must get together and to make sure that we keep our region. හරි. දැන් මේකෙදී මේ නාමල් රාජපක්ෂ මේකට පිළිතුරක් දෙනවා. There was a dialogue in 2011 with India. මේ ඉන්දියාවත් එක්ක සාකච්ඡාවක් තිබුණා 2011 දී. Sri Lanka and Maldives, which was initiated looking at MDA, maritime domain awareness in our part of the region. කියනවා මේ ඉන්දියාවයි
මාලදිවයිනයයි එතකොට අපේ රටයි මේ ඔක්කොම එකතු වෙලා මේ MDA කියලා කියන්නේ මේ අපි කියනවා මේක නිකන් සමුද්‍රීය කලාපය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබුණා. ඩොමේන් කියන්නේ අවයර්නස් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ වැඩසටහන කියන්නේ දැනුවත් කිරීම වැඩසටහනක් කියන එකයි. මේකට මූලිකත්වය අරගෙන ඉනිෂියේටඩ් මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරගෙන ගියා. in our part of the region අපේ කලාපය තුල and it was unfortunately අවාසනාවකට slowed down at one point යම් හේතුවකට slow down කියන්නේ මේක පොඩ්ඩක් අඩපණ වුණා මේක ටිකක් මන්දගාමී වුණා and now I am sure දැන් මට හිතෙනවා the countries are looking at establishing the Secretariat of MDA or the Colombo Security Council in our part of the world. නමුත් මම හිතනවා රටවල් එකතු වෙලා දැන් මේකට establish කියලා කියන්නේ ස්ථාපනය කරයි කියලා. මේකට කලාපයක් MDA කලාපයක් කොළඹ තියෙන අපේ ආරක්ෂක කවුන්සිලයත් ඇතුළු කරගෙන. And yes, ඔව් ඇත්තෙන්ම I personally believe මම පෞද්ගලිකව විශ්වාස කරනවා India has a major role. ඉන්දියාවට විශාල කාර්යභාරයක් තියෙනවා. major role කියන්නේ විශාල කාර්යභාරයක් තියෙනවා to play කරන්න සිදු කරන්න as a great power. කලාපේ ඉන්න විශාල බලවතෙක් ඉන්දියාව කියලා කියන්නේ great power and as a country. ඒ වගේම රටක් විශාල බලයක් තියෙන රටක් විදියට which has the capacity to do so. ඒ වගේම capacity කියලා කියන්නේ හැකියාවක් තියෙනවා. ඉන්දියාවට එහෙම කරන්නත් පුළුවන් හැකියාවකුත් තියෙන නිසා ඉන්දියාව මේකට මූලිකත්වය අරන් කටයුතු කරයි කියලා මම හිතනවා. But again නමුත් නැවතත් මම කියනවා it comes to the question of morality. මේක morality කියලා කියන්නේ මිනිසුන්ගේ හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්. And I believe the region must get together and to make sure. ඒතර මම හිතනවා කලාපී අය මේකට එකතු වෙලා යම් පිළිවෙලක් වැඩ පිළිවෙලක් මේකට සකස් කර යුතුයි කියලා. But I'll add something to this. It's not only about another nation. Because as you know, we fought with the terrorist organization for 30 years. And LTT had mini submarines, submersibles at that time, and they had 2 torpedoes. So the technology is not only with the governments or military, it's with other organizations as well. It can be any other organization, any part of the world, but the military technology is not going to be only with the governments in our region or world at large. So this is something about the identity of Indian Ocean. And this is where we believe. පිළිතුර මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තව දුරටත් ඔහු මේක තවත් උත්තරේ තවත් පැහැදිලි කිරීමක් කරනවා. I'll add something to this. මම මේක තවත් යමක් එකතු කරන්න add කරගෙන එකතු කරනවාට it is not only about another nation. මේක තවත් ජාතියක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. Another nation වෙනත් ජාතිය. Because as you know ඔබ දන්න විදිහට we went through a terrorism. අපි ත්‍රස්තවාදයක් එක්ක ඉඳපු අයනේ. terrorism එක ත්‍රස්තවාදය. We fought the terrorist organization for 30 years. අවුරුදු 30ක් පමණ අපි මේ ත්‍රස්තවාදයත් එක්ක සටන් කරපු කට්ටියක්. And LTT had many submarines and submersibles. දැන් එතකොට මේ LTT එකේ තිබුණා submarine උත් තිබ්බා submersibles. මේ submersibles කියලා කියන්නේ අර වගේ මේ දී යටින් ගිහිල්ලා යන්න පුළුවන් යාත්‍රා ඔය පොඩි submarine වගේ ඒවා. මේ වගේ දේවල් තිබ්බා at that time and they had 2 torpedoes. The torpedoes දෙකකුත් තිබ්බා. So ඒ නිසා the technology is not only with the governments. රජයත් සතුව පමණක් නෙවෙයි තාක්ෂණය තියෙන්නේ. or military එහෙම නැත්නම් හමුදාව. It is with other organizations as well. අනිත් සංවිධාන වලටත් ඒ තාක්ෂණය තියෙනවා. It can be any other organization වෙනත් සංවිධානයක් වෙන්න පුළුවන්. organization සංවිධානය and part of the world ලෝකයේ කොහේ හරි කොටසක තැනක but the military technology is not going to be only with the government. එතකොට එහෙම වුණත් හිතන්න හොඳ නැහැ මේ තාක්ෂණය තියෙන්නේ හමුදාව අතේ පමණයි කියලා. Right? Government in our region or world at large. ලෝකේ පුරා at large කොහේ තැනක වුණත්
එහෙම දේවල් තියෙන්න පුළුවන්. So ඒ නිසා this is something මේක about the identity of Indian Ocean. මේක ඉන්දියානු සාගරයේ තියෙන අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක්. And this is where we believe. මේක තමයි අපි විශ්වාස කරන්නේ. believe කියලා කියන්නේ විශ්වාස කරනවා. Yes, if you look at the legality of it, it can be argued as it is illegal. And the question is whether there is international law on today's context. Because if you look at what's happening in the Middle East or in the Gulf War, the international law and human rights or whatever they preached to us some time ago is to be questioned by themselves at this stage. So, as I said, academics can argue the legality of this, but moral values and the ethics and the practice of Indian Ocean clearly been broken. And that is something that we have to bring into dialogue. In our part of the world, are we going to allow it in the future, or are we going to make sure that we come on order to make... Right. එතකොට මේ උත්තරේ තවදුරටත් මෙයා පැහැදිලි කිරීමක් කරනවා. මේක ඊටු ටික කියන්නේ ඉස්සෙල්ලා පුරුදු මතක් කිරීම. මේ අපේ මේ channel එක අනිවාර්යයෙන්ම share කරන්න, subscribe කරන්න. මේ කතාවේ තවත් කොටස් දෙකක් අපි ඉදිරිය වැඩසටහන් වලදී දෙන්න බලාපොරොත්තු වෙනවා. අද මේක කොටසක් පමණයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. බලමු මොහු මොකද කියන්නේ කියලා. Yes, if you look at the legal entity, මේකේ නීතිමය පැත්ත බැලුවොත් එහෙම legal entity එක නීතිමය පැත්ත. It can be argued අපිට විවාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් as it is illegal. මේක නීත්‍යානුකූල නැහැ, නීතියට පරිබාහිරයි. illegal කියලා කියන්නේ නීත්‍යානුකූල නැහැ කියන එකයි. And the question is, ප්‍රශ්නේ තමයි whether there is international law on today's context. මේ ජාත්‍යන්තර නීතිය අනුවගත්තත්, because if you look at what happening in Middle East, නිකන් හරි මේ Gulf කලාපේ හරි මැද පෙරදිග හරි මේ සිදුවීම් තියෙන සිදුවීම් දිහා බැලුවොත් එහෙම the international law and human rights ජාත්‍යන්තර නීතිය සහ මානව අයිතිවාසිකම් කියන human rights කියන මානව අයිතිකම්, international law කියන ජාත්‍යන්තර නීතිය සහ මානව අයිතිවාසිකම් or whatever මොනවා වුණත් they preach ඔය කියන අය මහා ඉහළින් කතා කරන අනිත් රටවල් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න, අනුන්ගේ අනන්‍යතාවය ඕවා කියලා අනන්‍යතාවය ආරක්ෂා කරන්න, මේ කියන දේවල් ඇත්තටම වෙනවද? is to be question. ඒව නැවතත් ප්‍රශ්න කරන්න වෙලා තියෙන by themselves own game at this stage මේ දැන් මේ සිදුවෙන සිදුවීම් එක්කලා බලපුවාම. So ඒ නිසා as I said මම කියපු විදිහටම academics can argue උගතුන්ට වාද කරන්න පුළුවන් the legality of this මේකේ තියෙන නීත්‍යානුකූල බව පිළිබඳව. But moral values මේකේ නමුත් මේකේ තියෙන හැදියාව පිළිබඳ ගැටලුත් අපි සාකච්ඡා කළ යුතුයි කියන එකයි කියන්නේ. දැන් මේකේ ඉවර නැහැ වැඩසටහන. තවත් කොටස් දෙකක් තියෙනවා. Have a nice day. Thank you very much.